ඔබ ණය ගැන කතා කරපු නිසා ගොඩක් වෙලාවට අපි ණය ගන්න අපිට ආකර්ෂණය වෙන්නේ ණය ගැනීමේම මාර්ග පමණයි. ඒ ගැන අපි චුට්ටක් අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද මේ කාලේ ගොඩක් අය මට කවදාවත් මේ ණය වලින් ගොඩ යන්න බෑ. මට ණය වෙන්නම වෙනවා කියන දේවල් කියනවා සහ අපිට දකින්නත් හම්බ වෙනවා. සහ මේ ණය වෙන පුද්ගලයන්ට මොනවා හරි හේතුවක් මත පදනම් වෙලා ණය වෙන්න සිද්ධ වෙනවා. ණය වෙන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන් හෂානි. හොඳ ප්‍රශ්නයක්. මොකද මේ මම මේක ගොඩක් වෙලාට දැකලා දෙනවා ලංකාවේ බහුතරයක් මධ්‍යම පාන්තිකේ ඉන්න ණය උගුලේ තමයි. ඒතර ඒගොල්ලෝ අරවා කිව්වා වගේ ණයක් ගන්නවා. ඒක ගෙවන්න තව තැනකින් ගන්නවා. ඒකත් ගෙවන්න තවත් තැනකින් ගන්නවා. හේතුව මම කියන්නම් මේ මනෝවිද්‍යාත්මකව මේක අධ්‍යයනය කරලා බැලුවොත් ණය ගන්න මිනිස්සයා ඔයා කල්පනා කරලා බලන්න පොඩි මානසික ආතතියකට පත් වෙනෝනේ ණය කියන සාධකෙත් එක්ක. එතකොට දවස් 30 මෙයා කල්පනා කරන්නේ ණය තමයි. ණය ගැන. මම කොහොමද මේ ණය ගෙවන්නේ? ආයි හිතනවා මම මේ ණය කොහොම හරි ගෙවලා ඉවර කරන්න ඕනේ. එයා දකිනවා මම මේ ණය කොහොම හරි ගෙවන විදිය විෂුවලයිස් කරනවා. එයා හිතනවා ඒක හරිම ධනාත්මක දෙයක් කියලා. මොකද ණය ගෙවලා ඉවර කරන විදිය ගැන නේ එයා හිතන්නේ. හැබැයි ආයෙ පැය 24 මෙයා කල්පනා කරලා තියෙන්නේ මොකද්ද? ණය. ණයෙන් ගොඩ එන්න නම් තියෙන එකම විකල්පය තමයි ණය කියන සාධකයට පරිබාහිර විරුද්ධ වචනය එක්ක ජීවත් වෙන්න පටන් ගන්න එක. ණයට විරුද්ධ දේ මොකක්ද? ණය නැති ජීවිතයක්. ණය කියන වචනේ පැත්තකින් තියන හොඳ සුඛෝපභෝගී කාටවත් බර නැති ස්වාධීන ජීවිතයක් ගත කරන විදිය විෂුවලයිස් කරන්න. ඒ වෙනුවෙන් මොකක් හරි වැඩක් පටන් ගන්න. ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. එතකොට ණයට ફોකස් වෙන එක ණය කියන වචනයට ફોකස් වෙන එක නැති වෙනවා. එතකොට එක ණයක් ගෙවන්න තව තැනකින් ණය ගන්න එකක් නතර වෙනවා. එයාගේ ફોකස් එක වෙන තැනකට යන නිසා අපි කියනවා මේකට සිලෙක්ටිව් ඇටෙන්ෂන්. ඒ ඇටෙන්ෂන් එක වෙන තැනකට ගිය නිසා එයා ණයෙන් ක්‍රමිකව ගැලවෙන්න පටන් ගන්නවා. ණයෙන් බේරිච්ච හැම මිනිස්සෙක්ම ණයට තිබ්බ ફોකස් එක වෙන තැනකට ගලවලා තිබ්බ මිනිස්සු.